සුබ දවසක් හැමෝටම. මේ 2025 දෙසැම්බර් 31 වෙනිදා. ඉතින් අපි මේ යන්නේ නම් ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගෙන එන්න. ඔයාලට තියනවද වැඩියෙන්ම පූජා කරන්න ආසයි කියලා මලක්? ඉතින් මං නම් ආස මෙන්න මේ නිල් මල් පූජා කරන්න. ඇයි දන්නේ? මං ওই මාලිගාවේ හරි එහෙම නැත්නම් අනුරාධපුරේ හරි ගියොත් අනිවාර්යෙන්ම නිල් මල් තමයි පූජා කරන්නේ. අපි ගියපු දවසේ නම් නුවරට චුට්ටක්වත් අවුව තිබුණේ නැහැ. මේ පේනවනේ හැටි. ඉතින් හැමෝම වගේ වැවරාමේ ෆොටෝ අරගෙන දැන් ඉතින් මේ දුවගෙන යන්නේ සහස් උයනට මොනා හරි කාලා ඉන්න. සහස් උයනේ මං ආසම තැන තමා මෙතන. ඔයාලා අහලා තියනවද? මාළුව දිහා බලාගෙන ඉන්න එක අපේ මනසට හොඳයිලු. ඉතින් මේ නම් ජනවාරි 1 වෙනිදා. අපි ජනවාරි 1 වෙනිදා උදේ අපේ පන්සලට ගියා. ඉතින් බලන්නකෝ මේ පේන view එක මාරම ලස්සනයි. පන්සලේ නම් මම වීඩියෝ කරේ නෑ. මොකද 1 වෙනිදා හින්දා ගොඩක් කට්ටිය හිටියා පන්සලේ. අපි එන ගමන් ශ්‍රියාණියකටත් ගියා. ලොකු දෙයක් නම් ගත්තේ නැහැ ඉතින්. හැබැයි රෙදිත් තිබුණා. රෙදි වල ගණනුත් ගොඩක් අඩුයි වගේ. මෙන්න මේ ටී-ෂර්ට් එකයි ගෙදරට අඳින්න තව ෂෝට් 4කුයි තමයි මං ගත්තේ. ඒ ෂෝට් එකක් නම් උනේ රුපියල් 450යි. මේ ජනවාරි 10 වෙනිදා හවස. දැන් නම් වෙලාව හවස 5:05 විතර ඇති. දැන් මම යන්න හදන්නේ වොෂ් එකක් දාගෙන එන්න. මේ තමයි මං හවස් අරුවේ ආසම කොටස. ඔයාලත් මං වගේ කිරිතේ මොන් නැබ්බැහි වෙලා දින්නේ. ඇත්තට මේක හොඳ පුරුද්දක් නම් නෙමෙයි. හැබැයි ඉතින් ඒක අත්හැර ගන්නත් බෑ. තව තිබුණු පොඩි වැඩ ටිකකුත් ඉවර කරලා දැන් හදන්නේ මම තව ආස වැඩක් කරන්න. මේ චිත්‍රපාට කරන එක. මං අර මැන්ඩලා ආර්ට්ස්ත් කලර් කරනවා. ඇත්තට මේක ගොඩක් මනස රිලැක්ස් වෙනවා වගේ. ඉතින් හැමදාම නම් මේක කරන්න බෑ. අනිවාර්ය දවසට වැඩ අඩු දවසට වගේ මේ වගේ චිත්‍රයක් පාට කරනවා. සම්පූර්ණ චිත්‍රයක් ඉතින් එක දවසින් කලර් කරලා ඉවර කරන්න බෑ. දවස් ගානක් ඉතින් මේක මේ විදිහට කලර් කරනවා පොඩ. මේක ඉතින් හොබි එකක් විදිහටත් හොඳයි. මේ හදන්නේ මං රැට කෑම කන්න. අද රැට ඉතින් මේවා තමයි තියෙන්නේ. පොඩි මාළු කන්න නම් මං එච්චර ආස නැහැ. හැබැයි ඉතින් අනිත් මාළු වලට වඩා මේ මාළු ගුණයිලු. දැන් වෙලාව 9:00 විතර ඇති. ඉතින් කෑම එහෙම කාලා
දතුත් මැදගෙන ඇවිත් මම මේ ලෑස්ති වෙන්නේ මගේ ජර්නල් එක ලියන්න. මේක තමයි ඉතින් දවසේ අන්තිම සහ වැදගත්ම රාජකාරිය. මේ දවස් 10ටම ඉර පායලා තියෙන්නේ දවස් 2යි. ඒ දවස් තමාර කහ පාටින් ලකුණු කරලා තියෙන්නේ. අදත් ඉතින් වැස්සත් නැති, අවුවත් නැති වලාකුළු වලින් පිරුණු දවසක්. දැන් මං හදන්නේ මගේ කියුටිකල්ස් වල පොල් තෙල් ගා ගන්න. මේ බලන්නකො සීතලට පොල් තෙල් මිදිලා. ඔයාලත් මේ විදිහට රැට ඔයාලගේ කියුටිකල්ස් වල පොල් තෙල් ටිකක් ගාලා ටිකක් මසාජ් කරලා නිදා ගන්න. ඇත්තටම මේක මේ ගොඩක් හොඳයි. අර අපේ කියුටිකල්ස් නිකන් වේලිලා වගේ එහෙම තියෙන්නේ. ඒ ගතිය අඩු වෙනවා මේ විදිහට පොල් තෙල් ගෑවහම. ඉතින් මේ පොල් තෙල් අපි අතේම ගාලා මසාජ් කරනවා නම් ඒත් හොඳයි. මොකද අපේ අත් ගොඩක් වේලෙනවානේ. අත්වලින්නේ අපි ගොඩක් වැඩ කරන්නේ වතුර අල්ලනවා. ඉතින් එතකොට අපේ අත්වල අර තියෙන මොයිස්චර් ගතිය නැති වෙනවානේ. ඒකට මේ විදිහට පොල් තෙල් ටිකක් ගාලා රැට මසාජ් කරලා නිදා ගන්න. මෙන්න මෙයාව තමා මේ දවස්වල රැට පොරවගන්නේ. මොකද මේ දවස්වල ගොඩාක් සීතලයිනේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතෙන දේවල් කමෙන්ට් කරන් යන්න අමතක කරන්නත් එපා.